ගැටබනිස් කෑවද? කිරි බිව්වද? චන්දිමාල්. අනේ චන්දිමාල්. චන්දිමාල් ඉතින් කියන්නේ කොහොමත් කාලෙන් කාලෙට එක ට්‍රෙන්ඩ්ස් ගේනවනේ. කලින් ගෙනාව බර්ත්ඩේස් එක දිගට බර්ත්ඩේස් ගෙනාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ඇටෙන්ෂන් සීකින් චරිතයක්නේ චන්දිමාල් කියන්නේ. එයා කරන ප්‍රොෆෙෂන් එකත් එක්ක සමහරට ඒක එයා හිතන පැත්තෙන් හරි. හැබැයි මෙහෙමයි. සිංහල හා දෙමළ අවුරුදු උත්සවය කියන්නේ ඉතින් ඒක පදනම් කරගනිද්දි පොඩ්ඩක් එයා සැලකිලිමත් වෙන්න ඕන. මන්නම් කියන්නේ. අවුරුදු ක්‍රීඩා ගොඩක් තියෙනවානේ. ඉතින් එහෙම තියෙන ක්‍රීඩා ගොඩක මෙයා මේ කරපු වැඩේ මට නම් අනුමත කරන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් දැන් අපේ පවුලක ළමයි ඉන්නවා. ඉතින් ළමයි මොනවද ගන්න ආభాෂය දැන් ඕවා දකිද්දි මම දැක්කා බුරිය උඩ තියලා බනිස් කවනවා. ඊට පස්සේ කිරිපෝනවා මෙහෙම මෙතනට තියලා. ඊට පස්සේ තව එකක් දැක්කා කොල්ලගේ සරම ඇතුලේ කෙල්ල රිංගලා ඉස්සරහට දුන්නා. මේක එයාට ඒක ඒ ෆන් එකේ අතල් එක ගන්න පුළුවන්. නමුත් මේක මෙහෙමයි චන්දිමාල් මම ඔයාට කියන්නේ. මේක ඔයාට විතරක් ආවේනික දෙයක් නෙවෙයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ඔයාට විතරක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක පාවිච්චි කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද වටේ පිටේ ගොඩක් මිනිස්සු ඉන්නවා බලාගෙන මේවා ගෞරවය කරන තාමත් චාරිත්‍ර වාරිත්‍ර හරියට කළා මේ ක්‍රීඩාවලට ඒ තියෙන්න ඕන තැන දීලා කරන. ඉතින් ඔයාට ඒක වැලියු එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් තාම අපේ මිනිස්සු ඉන්නවා අපිට කියලා එන ආවේනික ඒ දේ විතරයිනේ චන්දිමාල්. ඒක තේරුම් ගන්න. දැන් තව දෙයක්. මේවා මේ ප්‍රොමෝට් කරන මාධ්‍යයන්. මම දන්නේ මම හැම channel එකකම වගේ දැක්කා දෙරණ ඉරු. ඉතින් මෙයාලා හරි ලොකුවට මේක දැන් මේකේ වැඩ කරන මිනිස්සු රිපෝටර්ස්ලා මේවා හරි ලොකු කරලා ඉතින් අර එන නිකන් එයාලට ෆන් එකක්. මොකද මෙයාලට ඕන at the end of the day reach එකනේ. ඉතින් reach එක එයාලට ලැබෙනවා. publicity ලැබෙනවා, views ලැබෙනවා, income එක එනවා. ඉතින් එයාලට අවුලක් නැහැ. ඉතින් මම කියන්නේ මෙන්න මේවා publish කරන මාධ්‍යයන්ට අපේ රටේ ගොඩක් තියෙනවා දේවල් publish කරන්න ඕන. යන්නකෝ කැන්සර් වෝඩ් එකකට, ජෙනරල් හොස්පිටල් එකකට, ඈත පළාතක තියෙන රජ ඉස්කෝලේකට, සමහර ඈත පළාත්වල තියෙන ගොඩාක් අඩුම තරමේ වතුරවත් නැති ගෙවල් තියෙනවා. ඔන්න ඕවා ගිහින් publish කරන්න. ඔන්න ඕවල පොඩි review එකක් කරන්නකෝ. මාධ්‍යයක් වශයෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අපේ මිනිස්සුන්ගේ හදවතට වදින්න පුළුවන්. මොකද තාම මිනිස්සු මාධ්‍යයන් එක්ක පොඩක් සැරිසරන නිසා. මොකද අපිට මාධ්‍ය හරහානේ අපිට දේවල් දැනගන්න ලැබෙන්නේ. Facebook එකේ ගොඩක් බ්ලොග්ස් කරන අයියලා මල්ලිලාට මම මේ කියන්නේ නංගිලාට ඉතින් ඔයාලට ඒ දේ කරන්න පුළුවන්. මාධ්‍යයට මම මේ ස්පෙෂලි කියන්නේ ඒව ප්‍රොමෝට් කරන්න. මොකද ඒවා දකින පොඩි එකා පවා කරන්න හදන්නේ මම කරන්න ඕන මේ වගේ දෙයක්. ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා නේද? පොඩ්ඩක් හිතලා බලන්න. අපි කොතනද ඉන්නේ කියලා. චන්දිමාල් ඔයාටත් කියන්න තියෙන්නේ ඔයාගේ බර්ත්ඩේ එක, ඔයාගේ වෙඩින් එක, ඔයාගේ අනිත් ඕන දෙයක් ඔයා මේ දේවල් කරගන්න. මේ අපිට ආවේනික දේවල් නැති කරන්න එපා. ඒක හරියන්නේ නැහැ. ටිකක් හිතන්න.